ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ ගල්මඩුව රජමහා විහාරයට. ගල්මඩුව රජමහා විහාරය පිහිටලා තියෙන්නේ නුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ප්‍රදේශයේ. මෙම විහාරය ඉදිකරන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ රජ කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. එතුමා 1747 ඉඳන් 1782 වෙනකන් ලංකාවේ රජකම් කරලා තිනවා. ඒ කාලේ තමයි මෙම විහාරය හදන්න මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක බෞද්ධ විහාරයක් වුණත් දකුණු ඉන්දිය හින්දු සංස්කෘතියට අනුව තමයි ඉදි වෙලා තියෙන්නේ. මේ විහාරය හා බැඳුණු ඉතිහාස කරුණු ගොඩක් තියෙනවා. නමුත් මේක ඉදිකිරීම අවසන් නොකරන විහාරයක් විදියට තමයි සැලකෙන්නේ. කැමැත්තක් දක්වන කට්ටියට පුළුවන් වැඩිදුර විස්තර මේ විහාරය ගැන හොයලා බලන්න. ඊටමත් පෞරාණික විහාරයක් තමයි මේක. කැමති කට්ටියට අපේ ඉතිහාසය එක්ක සසඳලා බලලා මේ විහාරය පිළිබඳ වැදගත් තොරතුරු ගොඩක් හොයාගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කෙටියෙන් තමයි මේ පැහැදිලි කිරීම සිදු කරේ. මීට වඩා ලොකු විස්තරයක් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. අපි ඉස්සරහට දාන වීඩියෝත් බලන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් මතක් කරන ගමන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ගිහින් එන්න.